හලෝ යාළුවනි, ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් 2026 මගේ ඉඟුරු වගාවේ මේ වෙද්දි තත්ත්වේ. ඉතින් තාමත් මම බඳුන් පුරවන ගමන් තමයි ඉන්නේ. මේ වෙද්දි ලොකු බඳුන් ප්‍රමාණයක් පුරවගෙන තියෙනවා. ඉතින් මේ කලින් වගාවක පස් තමයි මම යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ පස් ජීවාණුහරණය කරන්න ගමන් තව අමතර දේවලුත් ඒවට එකතු කරලා කුකුල් පොහොර කරදහයි එකතු කරලා ඉවරලා තමයි මේ බඳුන් වලට මේ වෙද්දි පුරවගෙන තියෙන්නේ. ඉතින් මෙතන බඳුන් 200කට වැඩි ප්‍රමාණයක් මම පුරවගෙන තියෙන. ඉතින් තව ලොකු ප්‍රමාණයක් පුරව ගන්න වලට පේනවා පස් තියෙනවා. එකම දේ පොඩ්ඩක් ඉඩමදි මෙතන බඳුන් ටික තියාගන්න. හොඳින් නඩත්තු කරන්න නම් හොඳට ඉඩ අරගෙන බඳුන් ටික තියාගන්න ඕනේ. නැත්තම් වැහි කාලේට තමයි පොඩ්ඩක් දිලීර රෝග එහෙම ආවොත් අපිට නඩත්තු කරගන්න අමාරු. ඉතින් එහෙම එනවා අඩුයි. සාමාන්‍යයෙන් හොඳින් නඩත්තු කරොත් දිලීර රෝග එනවා අඩුයි. කොහොම වුණත් අර වතුර රැඳෙන ගතිය වැඩි වුණොත් පොඩ්ඩක් දිලීර රෝග එන්න බලනවා. ඉතින් ටිකක් දිලීර රෝග පාලනය කරගන්න පුළුවන් කරදහය පොඩ්ඩක් වැඩිපුර යොදාගත්තොත්. ඉතින් මම ටිකක් කරදහයත් එකතු කරගෙන තියෙනවා. කලින් වගාවේ පස් යොදාගත්තා කියලා නෑ. ඒක මෙතෙන්දී අපි එහෙම ලොකුවට කරදහය තියනවා කියලා පොහොර ගතියක් එහෙම බලා ගන්න නෑ. ඉතින් ඒ හින්දා අලුතෙන් අපිට කොම්පෝස්ට් පොහොර යොදා ගන්න හරි නැත්නම් කුකුල් පොහොර එළු පොහොර ටිකක් දිරපුවා යොදා ගන්න ඕනේ. ඒ වගේ යොදා ගන්න තියෙනවා නම් හොඳයි. ඒ වගේ යොදාගෙන වගාවකට එකතු කරගන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අලුත් වගාවකට අපිට මේ දෙවනි පාර තමයි වගාවට මේ පස් ටික එකතු කරගන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. මේ පස් වලින් වගා කරලා ඉතින් මම හොඳින් ජීවාණුහරණය කරගෙන තියෙනවා අලුහුණුත් යොදාගෙන. ඉතින් මේ වගේ බඳුන් වලට පුරවගත්ත ගමනොත් අපි බීජ හිටවන්න යන්නේ නැහැ. මේකට වතුර යොදන්න ඕනි හොඳින් ජීවාණුහරණය වෙන්න අලුහුණු එක්ක. ඉතින් මම මේ පාර වගාවට නම් යොදාගත්තේ පොලිතින් බෑග් 18යි 18 16යි 16 වගේ සයිස් එකේ ඒවා. ඉතින් මම බඳුන් පුරවගෙන ඉවරලා ඔයාලට ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් පෙන්නන්න කොහොමද බීජ සිටවන්නේ කියලා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු. ඉතින් කවුරු හරි වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් 2026 ඉතින් ඔයාලට පුළුවන් ඉඟුරු කහ තව ලොකු විවිධ වගා තියෙනවා. ඉතින් බලලා අදහසක් ගන්න. අරගෙන පොඩිවට හරි කරන්න. ඉතින් මේ වෙද්දී මට මේ වගේ ප්‍රමාණයක් තමයි පුරව ගන්න පුළුවන් වුණේ. ටිකක් මේ බඳුනුත් ගණන්. ඒ වුණාට ප්‍රශ්නයක් නෑ. අපිට සාර්ථකව වගාව අවසන් වෙනකන් යොදා ගන්න පුළුවන්. ගොඩක් දුරට තව වාර කිහිපයක් වුණත් යොදා ගන්න පුළුවන්. මොකද ඝනකම බෑග් ටිකක් යොදාගත්තොත් එකම දේ පොඩ්ඩක් කවර කිහිපයක් තියෙන අඩිය හිල් වෙන්න බලනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලත් බඳුන් ගතව හරි කොහොම හරි පොඩිවට මේ වගේ වගාවක් කරන්න.